ගහකොලින් තොර කර්කශ පටු භූමි තීරයක්. යාපනය හා රටේ සෙසු ප්‍රදේශ අතර ගොඩබිම් ගමනාගමනයේද සිදු කළ හැකි වූයේ ඒ හරහා පමණක් බැවින් එහි බලය ඇත්තේ කාටද යන්න යුද්ධයේ ඉදිරි ගමනට පමණක් නොව රජයට සිය ආධිපත්‍යයේ පැවැත්මටත් LTT සංවිධානයට ස්වකීය ඊළාම් දේශයේ සිහිනය සැබෑ කර ගැනීමටත් අලිමංකඩ අත්‍යවශ්‍ය බිම් කඩක් වුණා. LTT සංවිධානය අලිමංකඩ අත්පත් කර ගැනීමට සටන් සංවිධානය කර තිබුණේ ගොඩබිම් මුහුදු ආකාශ යුද්ධය ලෙස එය හඳුන්වා තිබේ. LTT සංවිධානයේ එම මෙහෙයුම පිළිබඳව මීට මාස කිහිපයකට පෙර ඉන්දිය ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කළ සවිස්තරාත්මක විශ්ලේෂණයකට අනුව දුෂ්කර භූමියක පිහිටි කඳවුර අල්ලා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබුණේ ඉතා දීර්ඝ කාලයක සිට. ඒ සඳහා ඊළාම් යුද්ධයේ මුල්වරට ගුවන් යාන අනාශකාවී ගිනි අවිත ජනශූන්‍ය භූමිය හරහා ගොස් කඳවුරට පහර දීම සඳහා විශේෂයෙන් සකස් කළ සන්නාහ සන්නද්ධ යුද ආවරණයෙන් යුත් සුවිශේෂී බුල්ඩෝසර් මෙන්ම ට්‍රැක්ටර්ද සටනට යොදාගෙන තිබුණා. මේ ප්‍රහාරයේ නායකත්වය LTTE බුද්ධ්‍යංශ ප්‍රධාන ඔට්ටු අම්මාන් සහ සන්නද්ධ නායක බාල්රාජ් විසින් මෙහෙයවනු ලැබුවේ එවකට කොටි සංවිධානයේ පැවති ප්‍රමුඛතම සටන් ඒකක සියල්ල පහේ සටනට යොමු කරවමින් බව එම වාර්තාවලින් අනාවරණය වුණා. හමුදාවද එවැනි ප්‍රහාරයක් අනුමාන කළ අතර මේජර් කරුණාරත්න ස්වකීය සෙබළු ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානම්ව තබා ගත්තා. සැපයුම් මාර්ගය අහිමිව නරකම තත්වයකට මුහුණ දීමට සිදුවන්නේ නම් ඊට මුහුණ දීමට සති 3ක කාලයකට අවශ්‍ය ආහාර පාන පවා ඔහු විසින් කඳවුර තුල ගබඩා කරගෙන තිබුණා. ඒ සියල්ල සූදානම් කර මේජර් කරුණාරත්න බලාපොරොත්තුව සිටියේ ජුලි 19 වනදා කොළඹ බලා පැමිණීමට. හැබැයි ඒ නිවාඩුවක් සඳහා නොවේ. හමුදාව විනය ක්‍රියාමාර්ගයක පියවරක් වශයෙන් හමුදාපති වෙත ඉදිරිපත් කිරීම සඳහා ඔහු කොළඹට කැඳවා තිබුණේ යාපනයේ ආරක්ෂක සේනා ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් විජය විමලරත්න විසින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ වාර්තාවක් නිසා. කෙසේ වුවද මේජර් කරුණාරත්න ඊට කැමැත්තෙන් සූදානම්ව සිටියේ. ඒ වන විට මාසයක පමණ කාලයක් මුළුල්ලේ සංකූලතාවයක් හේතුවෙන් රෝහල් ගතව සිටින සිය ගර්භණී බිරිඳ බැලීමටද තමන්ට කොළඹ ගමන උපකාරී වන බැවින් ඇය ඒ වන විටත් සිටියේ සිය දෙවන දරුවා ප්‍රසූත කිරීමේ සූදානමින්. දෛවය සියල්ල වෙනස් කරමින් ජුනි මාස 10 වන දින අලුයම LTTE සංවිධානය කඳවුරට පහර දීම ආරම්භ කළා. මේ අනුව අලිමංකඩ මහසටන ආරම්භ වුණා. අලිමංකඩ තිබිච්ච වටිනාකම නිසාම අපි දැනගෙන හිටියා LTT සංවිධානය විසින් මෙම කඳවුර අයත් කර ගැනීමට උත්සාහයක් දරන ඇති කියලා. නමුත් අපි ඒක දැනගෙන හිටියේ නැහැ. කොයි ආකාරයට මොවුන් අපිත් සමග සටනට පෙළඹෙයිද කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් බුද්ධ්‍යංශයේ නිලධාරීන් විසින් ජනරල් බලගල්ල බුද්ධ්‍යංශයේ ප්‍රධානියාට මට දන්වා සිටියා ත්‍රස්තවාදීන් විසින් ට්‍රැක්ටර් වල ටයර් වලට පිදුරු පුරවනවා කියලා මඩේ එරෙන්නේ නැතුව වෙඩි තියපුවාම දිගින් දිගටම පැමිණෙන්න හැකි වෙන විදියට අපි සියලුම දේවල් උපකල්පනය කරමින් අපි සූදානම් වුණා. LTT සංවිධානයේ වැඩ කටයුතු සම්බන්ධව ඉතාමත් දැඩි පරීක්ෂාවෙන් නිරීක්ෂණය කරමින් හිටියේ. අප්‍රේල් මාසයේ ඇති වූ සිදුවීමෙන් පසු LTT සංවිධානය විසින් හෙලිකොප්ටරයක් අලිමංකඩ කඳවුර තුල තිබෙද්දී මෝටාර් දෙකක් එල්ල කිරීමෙන් පසු ගුවන් හමුදාව තමන්ගේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් වෙනස් කළා. දවස් 10කට විතර පාරක් ලංකාවේ තිබුණු හැකිතරම් හෙලිකොප්ටර් යානා එකතු කළා. ඒ හෙලිකොප්ටර් යානා වලින් අපිට බඩු බාහිර රැගෙනීම සහ නිවාඩු යන සෙබළුන් නිවාඩු අවසන් වී පැමිණෙන සෙබළුන් රැගෙනීම කරා. ඒ හෙලිකොප්ටර් යානා පැමිණීමේදී අනිත් ගුවන් යානා පැමිණ කඳවුර වටේ සැකකරන ස්ථානවලට බෝම්බේලා LTT සංවිධානයේ ක්‍රියාවලියන් යටපත් කිරීම සිදු වුණා. 9 වෙනිදා රාත්‍රියේ අපි නිදාගන්න ගියා. රෑ 1:02ට විතර ඇති අපි නිදාගන්න ගිහිල්ලා උදේ 4:00 විතර මට ඇහැරුනේ LTT සංවිධානයේ කඳවුරට පහර දීම ආරම්භ කරාට පසු මට ඇහුණා මගේ දෙවන නිලධාරී ලෙස වැඩ කළ මේජර් බුද්ධදාස ගුවන් විදුලියෙන් LTT සංවිධානයේ LTT ත්‍රස්තවාදීන් විසින් අපිට පහර දෙනවා කියන එක දැනුම් දෙනවා. පැයක් පමණ මේ සටන පැවතියා. පැයකට පමණ පසු මේ සටන් ඉබේම අවසන්. නමුත් මේ කාලය තුලදී මගේ දෙවන නිලධාරිය වූ මේජර් බුද්ධදාස මෝටාර් උණ්ඩයක්
පුපුරා යෑමෙන් තුවාල ලබා වෛද්‍ය පරීක්ෂණාගාරයට යොමු කර තිබුණා. 5 මාර්ට යුද්ධය වෙඩි තබා ගැනීම අවසන් වුණා. ඔවුන් අපිට පාර දීමත් අපි ඔවුන්ට ප්‍රතිප්‍රහාර දීමත් ඒකම තව විනාඩි 10ක් පමණ යද්දී ගුවන් යානා පැමිණියා. බෝම්බ හෙළන ගුවන් යානාව බෝම්බ හෙළන ගුවන් යානාව කඳවුර වටේ LTT ඉලක්කපත්වලට බෝම්බ හෙළන අතරතුර හෙලිකොප්ටර් යානාවල් 10ක් පමණ සිතිජයෙන් මතුවෙලා කඳවුර දෙසට ගමන් කළා. හෙලිකොප්ටර් යානා කඳවුර ළඟාවීමේදී LTT සංවිධානය විසින් ස්ථානගත කර තිබූ 12.7 වර්ගයේ හෙවි මැෂින් ගන් එකයි 50 කියන මැෂින් ගන් එකයි දිගින් දිගටම හෙලිකොප්ටර් යානාවලට වෙඩි තබන්න පටන් ගත්තා. ඒකම අපි නොදන්න අවියකුත් ඔවුන් පරිහරණය කරා. ඒ ශබ්දය අපිට නොහුරුයි. ඒ වගේම එම උණ්ඩ ගුවනේදී පුපුරා යෑමකට ලක් වෙනවා අපිට දැකගන්න හම්බුණා. හෙලිකොප්ටර් යානාවට කඳවුරට බස්සන්න බැරුව ඔවුන් ආපසු ඇරිලා පලාලි වෙත ගියා. බෝම්බ දමන ගුවන් යානවලුත් ආපසු පලාලි වෙත ගියා. එම අවස්ථාවේදී තමයි අපිට වැටහුණේ දැන් යුද්ධය ආරම්භ වෙලා තියෙනවා කියලා. අපි සියලුම සැලසුම් සකස් කරලා තිබුණේ. ඒ සැලසුම් අනුව අපිට ඉදිරි කටයුතු කරන්න තිබුණේ. ඒක පහසු දෙයක් නෙමෙයි. ඒ ඉතාමත් දුෂ්කර, ඉතාමත් අපහසු, ඉතාමත් භයංකර කටයුත්තක්. හෙලිකොප්ටර් යානා දෙවැනි වාර කඳවුරට එන්නත් උත්සාහ කරා. බැරි වුණා. මම දැනලා තිබුණේ ලලිත් බුද්ධදාස තුවාල වෙලා කියලා. ඔහුව රැගෙන යාමට උත්සාහ කරා. ඒ උත්සාහයත් අවසන් උත්සාහයත් නිරර්ථ වුණා. අපිට තේරෙනවා දැන් අපි කඳවුරේ තනි වෙලා කියලා. මගේ සොල්දාදුවන්ට මම කියන දවස් 21ක් සටන් කරන්න ඔබලා ලකලැස් වෙලා ඉන්න ඕන කියලා අපිට තිබුණේ. අපි සැලසුම් කළේවා. අපි හිතපුවා. අපි උපකල්පන කරලා තිබිච්ච ක්‍රියාමාර්ගයන් අනුව ක්‍රියාපටිපාටිය සිදු කිරීමට. නමුත් මට පුද්ගලිකව මෙහිදී අවාසනාවන්ත තත්ත්වයක් කිව්වොත් මම නිවැරදි. මම එදා කොළඹ එන්න හිටියේ අවසාන හෙලිකොප්ටර් යානයේ විනය කටයුත්තකට ජනරල් විමල් රත්න විසින් මාට එරෙහිව ඉදිරිපත් කරන තුරු වාර්තාවකට යුද හමුදාපතිතුමා වෙත මාව රෙජිමේන්තු ආඥාපතිතුමා මාර්ගයෙන් ඉදිරිපත් කරන්න නියමිත වෙලා තිබුණා. විනය කටයුත්තට කෙසේ වෙතත් රෝහලේ දරු ප්‍රසූතිය බලාපොරොත්තු වෙන මගේ බිරිඳ දකින්න හැකි වෙන හන්දා, මගේ දුව දකින්න හැකි වෙන හන්දා මම ඉතාමත් ප්‍රීතියෙන් හිටියේ. නමුත් මට සියල්ලම අමතක කරලා දාන්න සිද්ධ වුණා යුද්ධය පටන් ගත්තට පස්සේ. දවල් 10 වෙනකොට අපිට තිබිච්ච එකම දුරකථන මාර්ගයත් විසන්ධි වුණා. ඉන්පසු අපිට පිටත ලෝකයේත් සමග තිබිච්ච එකම සංනිවේදන මාර්ගය ගුවන් විදුලිය හමුදාමය ගුවන් විදුලිය පමණයි. මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ සෙබළුන් තුවාල වුණා. ඒ තුවාල වෙච්ච සෙබළුන් අපිට කඳවුරේ තියාගෙන ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා. සෙබළුන් මිය ගියා. ඒ මියගිය සෙබළුන් අපිට කඳවුරේ තියාගෙනම ගොඩමුණේ කියන බල්ලත් නිලධාරීතුමා ඔවුන්ට ඉතාමත් හොඳ වෛද්‍ය ආධාර සැපයුවා. සෙබළුන් 4 දෙනෙක්ගේ පාද කපලා ඔවුන් සුවපත් කරන්න එතුමා විසින් කටයුතු කළේ. ඉතාමත් විශිෂ්ට ගණයේ ක්‍රියාවක්. ඉතාමත් දුෂ්කර කාලයක් වුණාට අපි සියලුම දෙනා එකවන්ව අපි සටන් කරා. අපි එකවන්ව අපි ඉදිරිපත් වෙලා සටන් කරා. මෙහිදී අපි බලවේගය බටපිරිස් අගෝස්තු මාස 4 වෙනිදා අපේ කඳවුර ළඟා වෙන දින වන විට අපි ප්‍රධාන පෙළේ සටන් 5ක් අපි සටන් කරලා තිබුණා. අපි සෙබළුන් 550ක් පසු කාලයක් අන්තිම හරිය වෙනකොට මම කියන්නේ සෙබළුන් 450ක් පමණ දෙනෙක් තමයි සටන් වලට පෙළඹුණේ. මේ 450නුත් සාමාන්‍ය එක රාත්‍රියක සටන් කරන්න සිද්ධ වෙන්නේ සෙබළුන් 150කට විතර ප්‍රමාණයකට. අපි එක රාත්‍රියකට පතුරන් 80000ක් පමණ වෙඩි තියලා තිබුණා. ඒක ඉතාමත් විශාල ප්‍රමාණයක සෙබළුන්ගේ සංඛ්‍යාවත් සමග සලකා බැලුවා. කෙසේ වුණත් අපි LTT සංවිධානය ඉතාමත් දරුණු පරාජයකට පත් කරා. ඔවුන්ගේ ප්‍රධාන නායකයන්, ඔවුන්ගේ සියලුම අව්‍යායුධ, ඔවුන්ගේ පූර්ණ ශක්තියම යොදවලා අපේ කඳවුර යටත් කරගන්න ඔවුන් උත්සාහ කරා.